සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ බලාපොරොත්තු තියාගෙන ඉඳලා ඒ වාසනාවන්ත ගමන තව ස්වල්ප වේලාවක අපි මෙතන ඉඳලා ආරම්භ කරනවා. එහි මූලික කටයුතු වශයෙන් අපේ වන්දනා ගමනට සහභාගී වන සියලු දෙනාමත් ඒ සියලු දෙනා සමග පැමිණි හිතවත් ඥාති පිරිසත් පංචශීලයේ පිටවල ආගමික කටයුතු කරන ලෙස සිංහල සීමාරාමාධිපති ගත්තර අපපන්ත ස්වාමීන් වහන්සේ අපේ නායක හාමුදුරුවන් ඇතුළු ඒ ගත්තර මහා සංඝරත්නයට නමස්කාර පූර්වක ආරාධනා වරහතු සම්මා සම්බුද්දස්ස
උන්වහන්සේ පිරිනුවම් මන්ත්‍රකයේදී දේශනා කළ දැකලා සංවේගය උපදවාගත යුතු ස්ථාන හතරක් පිළිබඳව උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ස්ථානයත්, ඒ වගේම උන්වහන්සේ උපන්න ස්ථානයත්, ඒ වගේම උන්වහන්සේ පළවෙනියට ධර්ම දේශනා කරපු ස්ථානයත්, පිරිනුවම් පාපු ස්ථානයත් දැකලා සංවේගය උපදවා ගන්නයි කියන එක කාරණේ පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සියලුම බලාපොරොත්තු සඵල කර ගන්නට මේ අවස්ථාවේ තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාටම මේ කරගන්නා උදාාරතර පුණ්‍ය ධර්මයේ ශක්තිය බලය තුලින් මමා මහණිවන් සම්පත් ලබා ගැනීමට මේ පින්කම් හේතු වාසනා වේවායි කියලා ආශිංසන ක්‍රිය ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීමෙන් මම මේ සමාර කරනවා. සාදු සාදු සාදු. ඒට අපි විශේෂ රැස්වීමක් ගන්නවා තමුන්නාසලට මම දෙන ලද වැඩසටහනේ නැත්තම් ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා 21 වෙනිදා උදේ මන්දුරාස් විහාරස්ථානයේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව රැස්වීමක් ගන්නවා. මම කවදත් මෙතෙන්දී අපේ ගරුතර ස්වාමීන් වහන්සේ සම්සාධනා කළ පරිදි අවසන් කරන පරිදි පැමිණි පිරිසත් පිළිගන්න අතර ඒ පිරිස සමග පැමිණි අනිත් ඥාති පිරිසට යම් කිසි දෙයක් මම ප්‍රකාශ කළ යුතුයි දැන්විය යුතුයි. අපේ අම්මා තාත්තා නන්දා මාමා අයියා මල්ලි කියන ඔය ඥාති පිරිස එපාමණක් නෙවෙයි අසල්වැසියෝ ඉතාම වැදගත්. ඒ වැදගත් පිරිස මට බාර දෙන්න. මම ඒක බාර ගන්නවා. මම කවදා කියන දෙයක් තමයි දැන් මම මෙතනින් බාරගත්තකින් පස්සේ ඊට පෙර ගිය ගමන් 54 සාර්ථක වුණා නම් මේ ගමනත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඕන. ඒ අනුව තමුන්නාසලා මා කෙරේ විශ්වාසය තියන්න තමුන්නාසලාගේ වැදගත් ඥාතිය මම බාර ගන්නවා. එතකොට මට තියෙනවා වගවීම හා වගකීම කියන දෙකම. ඒ කරුණු දෙක ඉෂ්ට කරන්න මට පුළුවන් උපරිම උත්සාහය මම ගන්නවා.
kabul. ඒ නිසා අපට නොයෙක් ප්‍රශ්න ඇති වුණා. කියන්නේ බරපතල ප්‍රශ්න නෙවෙයි. යම් යම් අවස්ථාවලදී ඒ අපේ නොසැලකිලිමත්කම නිසා අර පිරිසට යම් යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අන්න ඒ වගේ දේවල් නොවෙන්නට අපට යම් දෙයක් මේ මහත්මයා කියන්නේ 54 වතාවක් මීට කලින් මේ ඉන්දියාවට ඇවිල්ලා. මේක අපේ රට නෙවෙයි. මේ රටේ හැම දෙයක්ම වෙනස් කියලා අපි හිතන්න ඕනේ. මේ රටේ හුළඟ පවා වෙනස්, හැම දෙයක්ම වෙනස්. කෑම බීම වෙනස්, හැම දෙයක්ම මේ රටේ වෙනස්. ඒ නිසා එතුමා අත්දැකීමෙන් කියන මේ කාරණා පිළිපදිමින් කටයුතු කරන්න අවශ්‍යයි කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මෙන්න මේ දේවල් කන්ට එපා කිව්වොත් ඒවා කන්ට එපා. ඒ කියන්නේ ඒවයින් යම් යම් අතුරු ආබාධ ඇති වෙන නිසා. සමාදම් වෙන්නට දුන්නේ දඹදිව වර්ණ සෙසිපතනමක දාය. පමාමයනේ බුදු පියාණන් වහන්සේ අනුත්තර වූ මංගල ධර්ම දේශනාව පවත්වන්නට දුණු සුද්ධ භූමියේ මේ මොහොතේ මේ පින්තුන් විසින් සද්ධායෙන් භක්තියෙන් ගෞරවයෙන් සෝදානම් කරගන්නට දුණු ක්‍රියාහාර පූජා ඇතුළු මේ සියලුම පූජාවන් උපසාන්ති නායක මහමෑණී බුදු පියාණන් වහන්සේ නිසා पूजा करना पूजा वैवाह में चेतना युक्तव कौरुद माँ के पशुएं का सावं केवल बुद्ध पूजा सिद्ध करना
පානීය මේතං භගවා ඊර පායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං හාතු මුත්තමං මේ වාඩිලා ඉන්න පින්නතුන් කණ්ඩායම් ගණනාවකට සහ සම්බන්ධ පින්නතුන් ඒ වගේම මේ පින්නතුන් ලංකාවේ විවිධ පළාත්වල සහ සම්බන්ධ පින්නතුන් මේ පින්නතුන් හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත කාලය තුල තමන්ගේ ගමේ පන්සල ඒ වගේම අපේ රටේ ඓතිහාසික බෞද්ධ පිළිතුරු ජීවිත කාලය පුරාම දාන මාන පින්කම් කළ සිය සමාදම් වෙලා තමන්ගේ ගම්දනාව වල සිදු කරන පන්සල් වල විහෙර විහාරස්ථාන වල හැම පින්කමකට සහ සම්බන්ධ වෙලා හොඳට මේ පිළිතුරු පින් කරගත් පිරිසක් තමයි මේ හැම කෙනෙක්ම වාඩිලා සිටින්නේ. මේ හැම මොහොතකදී මේ පිළිතුරුගේ හදවත තිබිච්ච ලොකුම බලා මහා පරිනිර්වාණ පත්වන තැන ඇතුළු මේ බෞද්ධ සිද්ධාස්ථාන දෙලෙණීමේ වන්දනාමාන කරගැනීමේ ඒ වගේම මේ සුද්ධ භූමියල ආශිර්වාද ලබා ගැනීම බලාපොරොත්තු මේ පින්නතුන් සමගනාගේ ජීවිතේ හදවතට තිබුණා. සමේ පින්නතුන් ඉතාම වාසනාවන්තයි. අද මේ පින්නතුන් සමගනාට භාග වාසනාව උදා වුණා. බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධම්සක් ප්‍රවෘත්ති සූත්‍ර දේශනාව පවත්වන්නට යන සුද්ධ භූමියේ සුදු වශයෙන් සැලසෙ සමාදන් වේ. අද මේ පින්නතුන් සිල් සමාදන් වෙන්නේ බරණැස සිබඳන නිගදාය. මේ සුද්ධ භූමිය තමයි එදා බුදු පියාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ වම්පවල්ගේ මහානම් මස්ජිද් කියන පස්වක මහණුන් එකට එකතු කරන බුදු පියාණන් වහන්සේගේ මාමුල ධර්ම දේශනාව. එවැනි වූ සුද්ධ භූමියක අද මේ පින්නතුන් සුදු වශයෙන් සැලසෙ සමාදන් වෙන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මේ පින්නතුන්ගේ ජීවිතේ ලබාගත්තු ඉතාමත් දෙවියන්දා වේවා. අවසානයේ අපි හැම කෙනෙක් ප්‍රාර්ථනා කරනවා සුන්දරා බෝධියකින් එක්තරා බෝධිමේස අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ආරාධියං විරති සිපතේ නිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති ධම්මස්සති වත්තියං තමලේනවා මාරේනවා දේවේනවා බ්‍රාහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති. ආනන්ද කරුණාසිරි රජතුමා සංවිධානය කරන ලද මේ දඹදිව චාරිකාව සඳහා සම්බන්ධ වෙච්ච ශ්‍රද්ධාවන්ත පින්වත් දැන් ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ පූජයේ පූජනීයං තං පූජා වාදන මුදිතරං කප්පං ගතං මතුරං සුබලවා පතිගං මානුත්තමං සම්පරිකක්ඛිකං අනුගාමං
ඒ පිළිතුරු සියලු දෙනාම තාම සතුටු වෙන්න. ඒ මොහොතේ වාඩි වෙලා ඉන්නේ දඹදිව වඩස්තෝ සිපතනාරාම නිගදායි මූලගන්ධ විහාරේ දාන ශාලාවේ. ඒ පිළිතුරු දඹදිව වන්දනාවට පැමිණලා තිබෙන්නේ ඒ මානවී විමලරත්න කොහොමද මහත්මයාත් ඒ වගේම කටුගස්තොට ආනන්ද කුමාර ශ්‍රී මහත්මයාත් කියන දෙදෙනා විසින් සංවිධානය කරපු කණ්ඩායම් වල ඒ කණ්ඩායම් දෙකේම පිළිතුරු එකතු වෙලා අද දහවල් බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානයේදී සාංගික දානයක් පූජා කිරීම සඳහා ඉමාං වික්ඛං සබ්බනිකාං වික්ඛු සංඝස්ස දේන ඉමාං වික්ඛං සබ්බනිකාං වික්ඛු සංඝස්ස දේන ලෝකමානවී වදරන්නා වූ මෛත්‍රිය සම්මා මහසංඝරත්නයන් අවසරයි පින්වතුනි. දැන් අපි මේ ඉන්නේ අනගාരിക ධර්මපාලතුමාගේ ස්මාරකයේ ඉදිරිපිට. අනගාരിക ධර්මපාලතුමානෝ තමයි දඹදිව සිද්ධාස්ථාන සියල්ල මුළු ලෝකයේම ඉන්න බෞද්ධ ජනතාව සඳහා හිමි කරලා දුන්නේ. එතුමා ලංකාවේ හැම පළාතකම ගිහිල්ලා මිනිස්සුන්ගෙන් ආධාර ඉල්ලුවා බොහොම අඩුවෙන් ලැබුණේ. නමුත් විදේශීය රටවල බොහෝ දෙනෙක් උන්වහන්සේට මුදල් ආධාර පරිත්‍යාග කළා. ඒ උතුමානෝ තමයි අද මේ භස්මාවශේෂ තැන්පත් කරලා තියෙන මෙන්න මේ ස්ථානයේ උන්වහන්සේගේ අලු. ඒ අනගාരിക ධර්මපාලතුමා පසු කාලයේ ශ්‍රී දේවමිත්ත නමින් ශ්‍රී දේවමිත්ත අනගාരിക ධර්මපාල වංශේ මාන භාවයට පත් වෙලා නැත්නම් පැවිදි භාවයට පත් වෙලා අවසාන භාගයේ එතුමා පරිහරණය කරපු රෝද පුටුව සපත්තු කූට්ටම සිවුරු පිරිකර පාත්‍රයේ සියල්ල තියෙන කෞතුකාගාරය අපි ආව බලන්න පත් යනවා. උන්වහන්සේක ප්‍රාර්ථනාවක් කළා තියෙනවා ශාසනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා තව 25 සතාවක් දඹදිව උපදින්නේ කියලා. එන්නේ ශ්‍රී දේවමිත්ත ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළාගෙන් පස්සේ උන්වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කළ ඉදිරි කරන ලද සෝංකොතයි මේ. ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් ඔබ පාදේ
සිලෝවග බුදු සමිනේ දැන් මේ ඉන්නේ අපතිලෝගුරු සරෝජ්ජන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව හෙවත් මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කරපු අද නම් කළා තියෙන්නේ එදා නම් කරපු ආකාරයෙන්ම ධර්ම රාජික ස්තූපය. ඒ ධර්ම රාජික ස්තූපය තමයි මේ තමුන්නාන්සලාට ඉදිරියෙන් පේන්න තියෙන්නේ අත්තිවාරම පමණයි. එහෙමනම් එදා මෙතෙන්දි තමයි පස්සක මානුන්ට තිරෝගුරු බුදුරජාණන් වහන්සේ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව හෙවත් උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාව පැවැත්වුවේ. ඒ දේශනාව අවසානයේදී තමයි කොණ්ඩඤ්ඤ තාපසයන්න් වහන්සේ පමණක් වයසෙන් බාලම කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ පමණක් සෝවාන් මාර්ගඵල අවබෝධ කරගත්තයි කියලා පොතේ සඳහන්. ඒ බවට බුදුරජාණන් වහන්සේ උදන් යනවා උදන් වාක්‍ය ප්‍රකාශ කළා. අඤ්ඤාතවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාතවතබෝ කොණ්ඩඤ්ඤෝ කියලා. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙම අඩංගු වෙලා තියෙනවා. ඒ වැදගත් ඓතිහාසික සිද්ධාස්ථානය මෙන්න මේ ධර්මරාජික ස්තූපයයි. දැන් මම নমස්කාර පූර්වක ආරාධනා කරනවා අපේ නායක ආමඳුරන්ට මේ ස්ථානය වන්දින ගාථාව කියවලා කොටස් වශයෙන් සමුන්නාන්සලාට වන්දවීම කරන්න එකම ඝනසාරප්පදිත්තේන දීපේන සමධං සිනා තිලෝකදීපං සංබුද්ධං පූජයාමි තමනුදං. ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බර්ණ සිත්තිපතනාරාමයේ කියන ඒ ශීර්ෂයේ යටතේ තියෙන ගාථාව මම කියවන්නම් ඔයත් ඒ කියන විදිහට කියන්න. සංකම්පයං දස සහස්සිය ලෝක ධාතුං සංකම්පයං දස සහස්සිය ලෝක ධාතුං දේසේසි යත්‍ර භගවා වරදම්ම චක්කං දේසේසි යත්‍ර භගවා වරදම්ම චක්කං වාරාණසී පුර සමීප වනේ මිගානං තං ධම්ම චේතිය මහං සිරසා නමාමි. शरणं गच्छामि අපි දැන් මේ ඉන්නේ අපතිලෝගුරු බුදුරජාණන් වහන්සේ පළවෙනි මංගල ධර්ම දේශනාව පවත්වා ඊට සතියකට පසු අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරපු ධර්මරාජික ස්තූපය ඉදිරිපිටයි. මේ තියෙන්නේ
ඒ ධර්මරාජික ස්තූපයයි. මෙතෙන්දී උන්වහන්සේ අනත්තරක්කර සූත්‍රය දේශනා කළා. අවසාන වන විට පස්සක තවුසන් පස් නමම රහත් භාවයට පත් වුණා කියලා පොතේ සඳහන්. ඒ ධම්මික ස්තූපයේ ඉදිරිපිට මේ ඉන්නේ. හොඳ අවධානයෙන් බලන්න මේ ස්තූපයේ මෙන්න මෙතන මෙන්න මේ එක කොටසක් තියෙන බොහොම ලස්සන කැටයක්. ඔය විදියට එදා මේ මුළු චෛත්‍යයම කැටයම් වලින් ආවරණය කරලා තිබුණා. එක රජයකයක නෙමෙයි ධර්මාශෝක රජතුමා ඉදි කළා. ඒට පසු කාලීන රජවරු ඒ රජවරු ගානේ යමක් කරන්න ඕනේ කියලා අදහස් කළා. මේ විදිහේ කැටයම් වලින් මේ මුළු ස්තූපයම අලංකාර කරා. ඒට පසුව මොගල් යුගයේ ඒ මොගල්වරු මේ වේර විහාර ඔක්කොම විනාශ කළා. අන්න ඒ විනාශ කිරීමේදී මේ චෛත්‍ය වටේ තිබුණු කැටයම් සියල්ලමත් විනාශ වුණා. ඒ විනාශ වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ ආකාරයටයි තිබුණේ කියන බව සිහි වෙන්න පමණක් කොටසක් ස්වල්ප වශයෙන් මෙතන නැවත අලවලා සකස් කරලා තියෙනවා. මේ ධර්මරාජික ස්තූපය. දැන් මම නමස්කාර පූර්වක ආරාධනා කරනවා අපේ ගරුතර මහා සංඝරත්නයට පොදු ගාථාවක මේ චෛත්‍ය ඒතියං සත්තං සත්තකානි පටිච්චිතං ශාරීරික ධාතු මහා මුක්ඛ රූපං දැන් තවන්නාසෙලාට දැනගන්න අවශ්‍ය වෙලා ඇති මේ අවට තියෙන නටබුන් මොනවාද කියලා. අතන තියෙනවා ලොකු කුඩා චෛත්‍ය කීපයක්. ඊළඟට තියෙනවා හතරස් තවත් සමහර ඒවා රවුම් ඉදිකිරීම. ඒ වාගේ බොහෝමයක් මේ අවට මේ දිගටම තියෙනවා. මෙතන තියෙනවා හතරස් කොටුවක් මත අත්තිවාරමක් මත ඉදි කරලා තිබුණු සාහිත්‍යක ආකාරයක රවුම් ඉදි කිරීම. අරේ සමහර ඒවායි රවුම් සමහර ඒවායි හතරස්. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසු කාලයේ ධර්මාශෝක රජතුමාගේ අවධිය කියන්න පුළුවන්. මේ ස්ථානවල වැඩ සිටි රහත් මහරහත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලා දරු තනතුරු අනුව උන්වහන්සේලා පිරිනුවම් පෑවදාලන් පස්සේ ඒ භස්මාවශේෂ තැන්පත් කළා ඉදි කරන ලද්ද ස්මාරක තමයි මේ අවට තියෙන සියල්ල. අපනා පිරිම සඳහා භාවිතා කරපු ධම්සභා මණ්ඩපය. එතනට පේනවා මේ ආවරණයක්. මේ ආවරණය සකස් කළා කියලා කියන්නේ නේරුතුමා. නේරුතුමා තමයි මේ ආවරණය සකස් කරලා තිබෙන්නේ. මේ ගරු කිරීමක් වශයෙන් බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරපු මේ ධම්සභාවෙන්. තවත් අපිට දකින්න ලැබෙනවා සවැත් නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපය. බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරපු. එතකොට මෙතන ඓතිහාසික සිද්ධීන් රාශියක් තියෙනවා. අපේ මහත්මයා සඳහන් කළා වගේ මෙතන තමයි පළමුවෙන්ම තේවාචික සරණ ගිය උපාසක උපාසිකා දෙදෙනෙක් බිහිවෙච්ච තැන. ඒ කියන්නේ යසකුල පුත්‍රයාගේ මම සහ පියා. යසකුල පුත්‍රයා කලකිරීමෙන් යුක්තව ආවහම බුදු පියාණන් වහන්සේ හමු වෙලා ධර්මය අහලා මාර්ගඵල ආબોධිය ලබා ගත්තා. ඊට පස්සේ මේ පුතාව හෙව්වා. අම්මයි තාත්තයි දෙන්න. හැමතැනම හෙව්වා. මම හිතන්නේ එක පුතයි හිටියේ. යසකුල පුත්‍රයා. ඉතින් හොයාගන්න බැරි වුණා. පස්සේදී කොහොම හරි මේ ආරංචි කරගෙන එනකොට මිරිවැඩි සංගල් දෙක විතරක් තිබුණා. නමුත් පුතා නොපෙනෙන්නට බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන කළා. මොකද ඔයත් දන්නවා මේ අම්මලා දන්නවා මේ නැති වෙච්ච දරුවෙක් දකින්න ලැබුණාම මොනතරම් හැඟීම් බර අවස්ථාවකට මව්පිය මුහුණ දෙනවද කියලා නේ. හොයාගෙන ගිහපු දරුවා හමු වුණාම
ඉතින් ඒ නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කළා නොපෙනෙන්නේ. නමුත් මිරිවැඩි සංඝා දෙක තිබුණා. ඉතින් තේරුම් ගත්ත මෙතන අපේ පුතා ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ දෙන්නටත් ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළ මාර්ගඵල අවබෝධය ලැබුවට පස්සේ තමයි පෙරෙන්න අදිෂ්ඨාන කළේ. ඔව් හිත හැදුණානේ ඊට පස්සේ. ඉතින් ඒ ඉස්සෙල්ලාම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා දෙපළ බිහි වෙච්ච ඓතිහාසික ස්ථානය මෙතන. බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරපු ධම්සභා මණ්ඩපය. එතෙන්ට තමයි අපි ඔයත් මේ පැමිණිලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ මිත්‍රයෝ 54 දෙනෙක් හිටියානේ යසකුල් පුත්‍රයාට. එයත්වත් මෙතෙන්ට ආවා. ඇවිල්ලා එයත්නන්ට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළා. එයත්වත් රහත් මගපල නුවණින් නිවන අවබෝධ කරගත්තා. ඊට පස්සේ දැන් 55යි. එතකොට පස්වග මහණුන් එතන 5යි 55යි 60යි. බුදු පියාණන් වහන්සේත් එක්කේ 61 නම. එතකොට බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි මමත් සසර බැමි වලින් මිදුණා මායාගේ මාර පාසයෙන් මිදුණා ඔබ වහන්සේලාත් මිදලා තියෙන්නේ. ඒ නිසා එක මගකින් දෙදෙනෙක් වඩින්න එපා. එක නම බැගින් එක මාර්ග වලින් වැඩම කළා මේ ධර්මයේ ලෝකයට දේශනා කරන්න කියලා. එතකොට පළමු ධර්ම දූත සේවාව ආරම්භ කළේ මේ ඓතිහාසික ස්ථානය. මෙතනින් තමයි ඒ ධර්ම දූතයන් වහන්සේලා එක එක ස්ථාන වලට පිටත් කර හැරියේ. ඔන්න ඔය ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානය තමයි මේ. ඔය දිගාම්බර ජෛන. තව දෙකෙන් කියනවා නිගණ්ඨාරාම. ශ්‍රාවකයන්ගේ ඒ කණ්ඩායමේ නායකයා තමයි ජෛන මහාවීර කියන්නේ. නිගණ්ඨනාත පුත්තු. අපිට කාටවත් දින්ග මතක් කරනවා ඇති නිගණ්ඨ කියනකොට මොකෝවත් ඇඟේ නූල් පටක්වත් නැති කොටසක්. ඒ නූල් පටක්වත් නැහැ. එහෙමනම් ඒ කාණ්ඩේ දිගාම්බර. පූර්ණ නූලක් පමණක් දාගෙන ඉන්න කාණ්ඩේ කියන ශ්වේතාම්බර නැත්තම් පොඩි පටියක්. බුදුරජාණන් වහන්සේගේ පාදිස්පර්ශය. ලක්ෂ කෝටි වාර ගණනක් පෑගුණු බිම. අති පාරිශුද්ධ තත්ත්වයට පත් වුණ බිම. අපි ගිහිල්ලා බැසරපු ගලවලා පාගනවා උන්වහන්සේ දැක බලා ගන්නවා. ඒ හැඟීමෙන් එතෙන්ද යන්න වඳින්න අපේ ස්වාමින් වහන්සේ එතෙන්දි හොඳ පැහැදිලි කිරීමක් කරයි. මම নমස්කාර පූර්වක ශික්ෂාපදය අනුදැන වදාලා මහණනි අද පටන් ඔබ වහන්සේලා වස් කාලේ වස්සසා වැඩ ඉන්නට ඕන. මහණනි වස් විසීම් ක්‍රම දෙකක් තියෙනවා. පෙර වස් විසීමේ පසු වස් විසීමේ. අපරජ්ජුගතාය ආසාල්‍යා පුරිමිකා අපගන්තබ්බා. ඇසලමාසි පුරපසුවිය දිනේ කියන. ඒ පෑලවිය දිනේ පෙර වස් වසන උපසපන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා ඒ ශික්ෂාපදය ආරක්ෂා කළ යුතුයි. ඊළඟට යම් විදියකින් මොකක් හරි හේතුවක් නිසා භික්ෂුන් වහන්සේ නමකට වස්වසන්නට අපහසු වුණා නම් පෙරවස් විසීම සිද්ධ කරන්නට අපහසු වුණා නම් ඇයි එහෙම දේවල් වෙනවනේ පින්නතුනි ස්වාමීන් වහන්සේලා අසනීප වෙනවා සමහරට වෛද්‍ය උපදේශ මත යම් යම් ස්ථාන වැඩම කළා ඒ වස්වසාප ස්ථානට වඩින්න අපහසු වෙනවා. එහෙම වුණොත් මේ මහා කරුණා ශාසනයේ එයත්න්ට ඉඩක් තියෙන්න ඕන කොතනක. ඒ නිසා උන්වහන්සේ පසුවස් විසීමකුත් අනුදැන වදාලා මාසගතා ආසාල්‍යා පච්චිමිකා උපගන්තබ්බා. පසුවස් සමාදන් වන භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේලා අසල මාසි පුරපසළොස්වක බොහෝ දිනකට පස්සෙන්දා වස් විසිය යුතුයි. පසුවස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේලා එතන ඉඳලා මාසයක් ගත වුණාට පස්සේ ඊළඟට එන්නේ මොකද්ද මාසේ මොකද්ද? අසල මාසි ඉවරනකොට පොසොන් මාසේ දෙකිනි මාසේ කියන්නේ අගෝස්තු මාසේ. අගෝස්තු මාසේ පුරපසළොස්වක බොහෝ දිනකට පස්සෙන්දා ඒත් අර විදියට අවපෑලවිය දිනේදී පසුවස් සමාදන් වෙන්නට ඕන. හැබැයි මේ වස් විසීම් දෙකේ වෙනසක් තියෙනවා. ඔයත් දන්නවා අපි බොහොම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා උන්වහන්සේලා වස්වසා
වැඩ ඉඳලා පවාරණය කළාට පස්සේ කරනවා පින්කමක් නේ. මොකක්ද මේ පින්කම? ඔව් කටන පින්කම. දැන් මේකේ වෙනස තේරුම් ගන්න මෙතෙන්දී පෙරවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානයක විතරයි කටිනයක් දෙන්න පුළුවන්.